ඔතන පිටිපස්සේම පොලිමේ පුතෙක් අත උස්සන. පිටිපස්සේම එක්කෙනෙක් අත උස්සන කවුරු හරි. අත උස්සන බය වෙන්න එපා. ඊට ඉස්සරහා දරුවෙක් අත උස්සන. ඔයාට ඉස්සරහා එක්කෙනෙක් අත උස්සන. ඔයාට ඉස්සරහා එක්කෙනෙක් අත උස්සන. අත උස්සන. ඔයාට ඉස්සරහා එක්කෙනෙක් අත උස්සන. ඔයාට ඉස්සරහා එක්කෙනෙක් නෙමෙයි පොඩේ. ඔයාට දකුණු පැත්තේ එක්කෙනා අත උස්සන. හරි. අද අලුතෙන් දාපු පුතා නැද්ද? නැගිටින්න එන. I1 can high again. Homin. අනිත් පොත් ගන්න. ඇයි I1 කියන්නේ very ලොකුද? මොකක් හරි ලොකුද? ඈ? කොහමද හැදෙන්නේ? මන් දැක්කේ නෑ. ගුරුවරයෙක් පන්දේ දාපම I1 කියන පුරුදු දෙන්න ඕන. නෑ මම දැක්කේ නෑ. ට්‍රේන් එකක් දාලා නේද ඉන්නේ? නේ? වාඩි වෙන්න. මම බනින්නේ නෑ. නමුත් ඒක හුරු වෙන්න ඕන. ඔයාලා හරියට හැදුනොත් තමයි රටක් හදන්න පුළුවන්. ඔයාලා වැරදි පාරේ ගියොත් අපිට හදා ගන්න හම්බෙන්නේ නෑ මේ රට. පේනව නේද මේවට වෙලා තියෙන විපත? තරහකට නෙමෙයි කරන්නේ. මේව ගැන යම් හැඟීමක් තියෙන නිසා කරන්නේ. මේමනේ පුතා මම හම්බ කරගෙන ඉවරනේ. ඔයාට විතරක් නෙමෙයි කියන්නේ. දැන් එකලම එක ටිකක් කැප් එක දාගෙන. තමයි ළමයා නැගිට්ටුවේ නෑ. මම දන්නේ ළමයාගේ මොකක් ආරක්ෂා කරන්නද කියලා. නමුත් දාගෙන හිටිය කැප් එකක්. ඒක ඕවා දාගෙන ඉන්න පන්ති ඇතුලේ කැප් එකක් දාගෙන ඉන්න එක මට පේන්නේ කොන්ඩම් එකක් දාගෙන ඉන්න එකක් වගේ. මොකද උපත් පාලනයක් තියෙනවද වලට පන්ති ඇතුලේ කරන්නේ? මොකද්ද වල ආරක්ෂා කරන්නේ කැප් එක දාගෙන? දැන් කොන්ඩම් කියවම බය වෙන්න එපා. ඒක අපිට ඉගෙන ගන්න තියෙනවා ඈ. දැන් මේ පන්ති වල මොනවද එහෙම කියන්නත් බෑනේ. කිව්ව ගමන් කියන මුදුකල කුණු හරප කියනවා කියලා. කොන්ඩම් එකට කොන්ඩම් එක කියන්නේ තොරකට කියන්නේද මම? ඒ නිසා ඒවා කරන්න එපා මේ පන්ති. ඔය දරුවන්ට ඔවට එළිය ගුරුවරු සමහරට හොඳත් කියයි. I1 කියන්න එපා. උඹලා වඳින්න එපා. මට වඳින්න එපා. මං වඳින්න ඕනේ නැති එකෙක්. එහෙම කෙනෙකුට වඳින්න එපා ඉතින්. ඌට හිතෙනවා නම් ඌ වඳින්න හොඳ එකෙක් නෙමෙයි කියලා. ඌට වඳින එක භයානකයි. යහුවත්වත් නේද? අපි නම් එහෙම නෑ පුතේ. ඉතින් අපි අපේ දෙමව්පියන්ට අපිට හොඳ දෙමව්පියෙට අපි හොඳ විදිහේ වැදගත් විදිහට හැදුන වැඩුණා. අපි වැදගත් විදිහට මිනිස්සු අසුරු කරන්න දන්නවා. වැදගත් රැකියාවක් කරන්න සුදුසුකම ගත්තා. තේරුණාද? වැදගත් විදිහට කසාද බැඳලා වැදගත් ගෑනු කෙනෙක් ඉන්නවා. නැත්නම් ඔවත් අල්ලගෙන ගහනවා. මොකද ගොඩක් කියනවලු කියේ. ඉතින් ඒ නිසා ඔයාලට කටපුරා I1 කියා ගන්න පුළුවන් විදිහේ ප්‍රතිරූපයක් තියාගෙන ඉන්නේ. බය නැතුව කියන්නේ. ඒ පුතා I1 කිව්වේ නැත් කිව්වනම් මට පේනුනේ නැති එකේ වැරද්ද මොකද්ද? වැරද්ද තමයි වෙලේ කතා කරගෙන හිටපු එක. අන්තියක තියෙනවා පුතා ඩිසිප්ලින් එක උපරිම තලයට එන අවස්ථා දෙකක්. ඒ තමයි පන්තිය පටන් ගන්න වෙලාව. දෙවෙනි එක පන්තිය ඉවර වෙන වෙලාව. ඔයාලට උගන්වපු මිනිහට ටැංක් කරලා යන්න තියෙන එකම chance දෙක. නේද? ඔයාලට ඊටන එහාට මට ඩිරෙක්ට් සහභාගී කරලා ටැංක් කරලා යන්න අවස්ථාවක් නැහැ. ඒ chance එක ප්‍රයෝජනෙට ගන්න. එහෙමනේ හොඳ මිනිස්සු. නේද? දැන් වල උදේට හම්බුනම ග්‍රීට් කරගන්නේ good morning කියනවා. සමහර අය morning විතරයි කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. එහෙම හරි කවන්නේ නැහැ නේ. morning කියන එක සිංහලට හරපුවම උදෑසනක් නෙලම ඔය මොකටම උදෑසනක් කිය කැවිති. ඒත් කමක් නැහැ. හිතේ තියෙන ග්‍රීට් කරන එකනේ. හොඳයි. අත උස්සන්න බලන්න ත්‍රින්කෝ ළමයින්ද ත්‍රින්කෝ වලින් නම් ඒකනේ. වල යනකොට රෑ කී වගේ වෙනවද? 10වත් වෙනවා. ඒකනේ. ඉතින් බලන්න කොච්චර කැපකිරීමක්ද කියලා. ඔන්න පේනව නේද? වල පුතේ කීයද එන්නේ? තරහමට. ඒකනේ. ඉතින් මම හොඳට හොඳට කරගන්න. ඊට පස්සේ කියන දවසක් වෙලාව යවුවා මම එහෙම ඒකෙන් තමයි මේ මට ඒකනේ ට්‍රින් කෝලින් දිස්ත්‍රික්ට් ෆස්ට් ට්‍රේනින් මාන්සිලා වැඩ කරේ. ඒ වගේ ඉතින් එහෙම කැපකිරීමක් කරලා ඉන්නෝනේ. තව නැද්ද? අපි නැත්නම් කියන්නේ නැත්නම් ජායල පැත්තේ මිනුවන්ගොඩ දිවුල ඉන්නෝනේ ඒකනේ. ඉන්නෝනේ. මේකමු. ඒකනේ. දැක්කද අපේ පන්තියේ ස්පෙක් එක? කොළඹ ඉන්නවා. ඉන්නවා අර අත උස්සන්න චුට්ටක් ආයෙ පොඩ්ඩක් බලන්න. ඒකනේ. දැක්කද?
බයොලොජි කාන්දම කවදද කොළඹ ඉඳන් කුරුණෑගලට ළමයි ආවේ? හොඳ රිසල්ට් එකක් දාන්නේ කොළඹ. අපේ කොළඹ ළමයි ඉන්න හවස් එකේ. ආනන්ද කට්ටිය, රොයිලි කට්ටිය. දැන් මේක නිකන් හරියට ළමයි මිනිහෙක් ජපන් යනවා වගේ වැඩක්. ජපන් යනවා වගේ වැඩක්. ජපානෙට වීසා හම්බෙන්නේ ජපානෙට ගැලපෙනවා නම් විතරයි. හරිද? ඒ කියන්නේ ජපානයට ගැලපෙන්නේ අරිගතෝ කියන එකෙන්ම නෙමෙයි. ජපානයේ අපේ රටේ අයට වීසා දෙන එක බොහොම හිතලා මතලා කරන්නේ මොකද අපේ රටේ කට්ටියගේ ඒ උත්කෘෂ්ඨ වැඩ නිසා. ඒ නිසා ජපානයේ කට්ටිය කියනවා ජපානයට එන්න නම් නිකන් ඔළුවයි කඳයි බඩයි තිබිලා බෑ. account එකේ සල්ලි පෙන්වන්න කියලා. කියන ඔබේ වත්තම් පෙන්වන්න කියන කෝටියක් විතර. කෝටියක් තියෙන මගුලට ජපන් යන්නේ නේද? නමුත් පෙන්වන්න කියලා. ඔන්න සීන් එක. හරි මට කියන්නේ මේ මනසෙන් ජපන් යන්න වියදමක් යන්නේ නැද්ද? account එකේ කෝටිය පෙන්න එක පැත්තකින් තියමුකෝ. යන්න වියදමක් නැද්ද? ටිකට් එක ගන්න ඕන, ඒවට වැඩ කරන්න ඕන. එතනත් ලක්ෂ 10ක 20ක වැඩක් තියෙනවා. යන්න වියදමක් යනවා. ගන්න shopping කවරේ ඉඳන් වියදමක් යනවා. හැබැයි ජපන් රජය කියනවා නෑ. ඔබ අනිවාර්යෙන් කෝටියක් account එකේ පෙන්නන්න ඕන. එතන අපි තේරුම් ගන්න ඔබ ජපානයට අනුතරක් කරන්නේ නැහැ. නැත්තම් ගිහින් ජපානට දෙනවා ෂොට් එක. මේකට අපේ කට්ටිය පුරුදුලා ඉන්න වැඩක් තියෙනවා. මොකද්ද? කෝටියක් නැහැනේ. මොකද්ද පුරුදුලා ඉන්න දේ? තියෙන කෙනෙක්ගෙන් කෝටියක් ඉල්ල ගන්න. account එකට දාන්න. account එකට දාගන්න. දාලා පෙන්නනවා ජපන් කරත් මේ තියෙන. ඊට පස්සේ ජපන් යන දවසේ ඒ කෝටිය තරගෙන යනවද? නෑ නෑ එහෙම බලුවට ගන්නෑ. ඒ කෝටිය ආපහු එයාට දීලා තමන්ගේ අතේ සල්ලි වියදම් කරගෙන ජපන් යනවා. තේරුණාද? මේ බලන්න. මුලින් කෝටියක් හොයාගන්න. පස්සේ කෝටිය දීලා තමන්ගේ අතේ පිච්චිය වියදම් කරගෙන ජපන් යනවා. අන්තිමට තමන් ළඟ අමතර සල්ලි කොට ගහනවද තිබ්බ සල්ලිත් වියදම් වුණාද? නෑ. මේ වගේ තමයි. ජපන් රජය ඉල්ලනවා කෝටි 2ක්. හරි? ආච්චිට හාල් කරන ජපන්නු කෝටි කීයක් ඉල්ලුවද? 2යි. දැන් සක්‍රීය ශක්තිය තවත් මොන වුණාද? ජපන් යන එක ලේසි දමාරුද? අන්න ඒකයි මං කලින් ඇහුවේ. සක්‍රීය ශක්තිය වැඩි වෙන්න ජපන් යන එක නෙමෙයි. ප්‍රතික්‍රියාවේ වේගය එහෙම නැත්නම් පහසුව තවත් මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. ඒ තියෙනවා ළමයි ආමි එකේ ට්‍රේනින්. ආමි එකේ තියෙන එක ට්‍රේනින් එකක් තමයි. මෙන්න මේ වගේ වලකින් පයින්න ඕන. මෙහෙම දුවගෙන වෙලා පයින්න තියෙන්නේ ඉතින්. සැලකියුතු එකක් ඈ. කල වෙට මෙතනින් ඇවිල්ලා පයින්නවා වගේ. අමාරුනේ නේ වෙන හැටියට ලොකු අවුලක් නැහැ. හැබැයි පොඩි බිත්තියක් තියෙනවා. ඒකයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. පොඩි පහේ මොකද තියෙන්නේ? බිත්තිය. ඒක නගල බලපුවම මරණය පේනවා. එතකොට මෙහෙමයි පයින්න තියෙන්නේ. දැන් මට කියහන්කො මේ බිත්තියේ උස වැඩි වෙන්න මෙතන කොල්ල පොරකන් නැද්ද මේකට නගින්න? බිත්තියේ උස වැඩි වෙන්න ලේසිද අමාරුද? ඊයෙන් කියන්න ඕන. අමාරුයි. ආමේගේ ඔතන ඉන්නවා හිතන කියලා දැන් කැම්ප් එකේ බොහොම කරුණාවන්ත ඔෆිසර් කෙනෙක්. මේජර් කෙනෙක් අපි හිතමු. මිනිහා බැලුවා මේක හරියන්නේ නැහැ මුන් ටික දඟලනවා. අමාරුයි තාප්පේ නැග ගන්න. වේගෙ මදි. එහා පැත්තට දුවනවා වේගෙ මදි. මේ මේජර් ඇවිල්ලා මේ බිත්තිය
කඩලා උස මෙන්න මෙච්චර කරන. දැන් අනින්ද තියෙන ලේසිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පහසුව වැඩි. ඒ නිසා මේ ක්‍රියාවලියේ වේගය මොකද වෙන්නේ? අයියෙන් කියන්න ඕන. අන්න ඒ මේජර් වරයා තමයි එන්සයිම්. තේරුණා? එහෙනම් එන්සයිම් වලින් කරන්නේ මොන ශක්තිය අඩු කරන එකද? අන්න එහෙම එන්න ඕන උත්තර. අයියෙන් කියන්නේ මොන ශක්තිය අඩු වෙන එකද? අන්න නයි. හන්දෙන්න. හැබැයි මේ මේජර් තුමා මේ උස අඩු කළා හෝ වැඩි කළාද? නෑ. ප්‍රතික්‍රියාවේ සත්‍ය ශක්ති වෙනස අඩු වැඩි කරනවද? නෑ. මොන ශක්තියද අඩු වැඩි කරන්නේ? සක්‍රියන ශක්තිය. ඔන්න එන්සයිම් එකක් ඇවිල්ලා තමන්ගේ බලය ක්‍රියාත්මක කරලා සක්‍රියන ශක්තිය යම් ප්‍රමාණයක් අඩු කරනවා. නේ? යම් ප්‍රමාණයක් අඩු කරනවා. එතකොට මෙච්චරයි සක්‍රියන ශක්තිය එන්නේ. දැන් මේ ප්‍රතික්‍රියාවේ වේගය අයියෙන් කියන්න මට අඩුයිද වැඩිද? වැඩි. මේකට සිම්පල් V කියන්නම් මම. මේ උඩේකට සිම්පල් C කියන්නම්. බලන්න මං ලියනවා හරිද කියලා. සිම්පල් B ඒත් සක්‍රියන ශක්තිය. සිම්පල් B සක්‍රියන ශක්තියක් තමයි. හැබැයි මං කියනවා හරිද බලන්න. සිම්පල් A එන්සයිමය නැති විට සක්‍රියන ශක්තිය. බලන්න කතාව හරිද කියන්නේ? මේජර් නැති වෙලාවේ බිත්තිය උස. සිම්පල් B මට හයියෙන් කියන මම ලියන්න ඕන එක. එන්සයිමය ඇති විට සක්‍රියන ශක්තිය.